welcome to my channel. ඉතින් මම අද වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මේ තොල් කළු වෙනවා කියන එක. ඉතින් ඒකට හොඳ සොලියුෂන් එකක්. මේක එක එක්කෙනා එක එක විදිහට කරන්න පුළුවන්. එක එක අමුද්‍රව්‍ය භාවිතා කරලා ඒ පැක් එකේ ස්ක්‍රබ් හදා ගන්න පුළුවන්. මම කරන්නේ මට රිසල්ට් ආපු දේ. ඒ කියන්නේ අනිත් ඒවල රිසල්ට් එනවා ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ඒ වලින් තමයි මම මේ පැක් ස්ක්‍රබ් එක හදන්නේ. හරිද? තව දෙයක්. ඔයාලා දැන් කොච්චර ට්‍රීට්මන්ට් මෙහෙම පිටට කරාට වැඩක් නැහැ. ඔයාලා ඇඟ ඇතුළටත් අවශ්‍ය පෝෂණය ගන්න ඕන. ශරීරයේ විචලනය වෙලා වගේ තියෙනව නෑ. ඒ කියන්නේ දිනකට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය ඔයාලට ලැබෙන්නේ නැත්නම් තොල් කළු වෙනවා, තොල් පැලෙනවා, තොල් වල හැම යනවා වගේ උඩින් ඒ වගේව වෙනවා. ඒ නිසා හොඳට වතුර බොන්න. මගේ ළමයි මම මීට වැඩිය තොල් කළුවට තිබ්බේ මගේ මේ වටේ ටික චුට්ටක් කළුයි. මීට වැඩිය තොල් නිකන් කළුවට තිබුණේ. හරිද? මම මේක දැන් ඇත්තටම කිව්වලින් පටන් අරගෙන මාස දෙකක් වගේ ඇති. ඒ මාස දෙකෙන් සතියට එකපාරක් මම මේක අනිවාර්යෙන් කරනවා. එක දවසින් රිසල්ට් එන්නේ නැහැ. ඒක කියන්න ඕන මුලින්ම. ඒ නිසා ඔයාලා එක දිගට ඕනේ මේ සතියට එකපාරක් හරි අනිවාර්යෙන් කරන්න. සතියකට එකපාරක් හරි සති දෙකකට එකපාරක් හරි අනිවාර්යෙන් කරන්න. එහෙනම් අපි යමු මේ ස්ක්‍රබ් එක හදාගන්නේ කොහොමද කියලා. තව එකක්. මම යනවත් ගාලා නෙවෙයි. හරිද? නැත්තම් කියාවි මම ලිප් බම් නම ගන්න කියලා. මම ලිප් බම් ගන්න මට මේ වීඩියෝ කරන්න ඕන හින්දා මම උදේට අද ලිප් බම් ගෑවෙන්නේ නැහැ. මේ ස්ක්‍රබ් එක හදාගන්න පුළුවන් විදිහේ ඉතින් භාජනයක් ගන්න. හරිද? අරගෙන ඉවර වෙලා ඔයාලා සීනි ඊළඟට කෝපි දෙහි පළුවක් වගේ ගන්න. ඔයාලට සීනි වෙනුවට ලුණු පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමති විදිහට ගන්න. මම නම් ඒ දෙකම පාවිච්චි කරනවා. කැමති අය ගන්න. ඊළඟට සීනි සාමාන්‍ය ප්‍රමාණයක් දාගන්න. තොල් සාමාන්‍ය චූටි නිසා ඉතින් පොඩි ප්‍රමාණයක් සීනි අරගෙන ඊට වඩා අඩු ප්‍රමාණයකින් කෝපි දාගන්න. ඒකටම අර දෙහි පළුවත් මේකලා හොඳට මික්ස් කරගෙන ඔයාලට තොල් වල ඉතින් ගන්න තමයි තියෙන්නේ. තව දෙයක් තමයි ඔයාලා උදේට හවසට දත් මදිනවනේ. ඒ ගැම්මම ඔයාලා තොල් දෙකත් හොඳට බ්‍රෂ් එකෙන් මදින්න. එතකොට අර මැරුණු සෛල ටික තොල් වල තියෙන ඒ ටිකත් අයින් වෙලා යනවා. ළමයි මම මේක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක ඇප්ලයි කරන්න. මේකට ඔයාලා දකින්න ඇතිනේ මම මොනවද දැම්මේ කියලා සීනි, කෝපි චුට්ටකුයි, දෙහි පළුවකුයි තමයි මිරිකගෙන දැම්මේ. ඔයාලට මේක සීනි වෙනුවට ගන්න පුළුවන් ලුණු. හරිද? ලුණු ගන්නත් පුළුවන්. මම මේක එක දවසකට කරලා ලුණු වලින් කරනවා. ඊට පස්සේ සීනි වලින් කරනවා. එහෙම තමයි කරන්නේ. දැන් තියෙන්නේ මේ විදිහට අතින් හොඳට ස්ක්‍රබ් කරගන්නාගේ තොල් දෙක. මට මේක කරන ගමන් කතා කරන්න බෑ. ඒ හින්දා ඔයාලා ඒ විදිහට කරා. කට ඇතුලට යවා ගන්න එපා. මේක ඔයාලට ඇති ගන්නට හදාන්න. මොකද තොල් කියන දේ චූටිනේ නේද? චූටි දෙයක් නේ. ඒ නිසා ඔයාලා සාමාන්‍ය පොඩි ප්‍රමාණයකින් මේක හදා ගන්න. විනාඩි 5ක් විතර මේක හොඳට ස්ක්‍රබ් කරගන්න. ළමයි මම ඉන්නේ පාරයිනේ. හරිද? වාහන යන සද්ද එහෙම ගණන් ගන්න එපා. ඔයාලා ළමයි මේක මං කියනවට සති කිහිපයක් කරලා බලන්නකෝ. ඇත්තටම රිසල්ට් එකක් දකින්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම කරලා බලන්න. මොකද ඉතින් මේව නම් සාමාන්‍ය ගෙදරක තියෙන අමුද්‍රව්‍යනේ ලේසියෙන් හොයාගන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම කරන්න. ඊට පස්සේ ඒක මම හොදගෙන ආවා. විනාඩි 5කට පස්සේ තියලා. හරිද? ළඟට මම මේ විදිහට අයිස් කැටයක් අරගෙන හොඳට කවාකාර විදිහට තොල් වල උඩ ගමු. ගොඩාක් වෙලා අයිස් කැටේ තොල් උඩ තියාගෙන ඉන්න එපා එකතන. අයිස් මූණේ ගාද්දිත් ඔයාලා මේ ගොඩාක් වෙලා මූණේ තොල් වල එකම තැන හැමේ
තියාගෙන ඉන්න එපා. බලන්නකෝ. අනවත් ගාලා නෑ. හරිද? ඔයාලා මේක අනිවාර්යෙන් ඇත්තට මේ කරාම ළමයි පුදුමාකාර විදිහට දොල් දෙකට මේ අමුතු අර මට කියන්න තේරෙන්නේ ඔයාලා ඒක කරලම බලන්නකෝ දැනෙන වෙනස හරි පුදුමාකාර විදිහට ෆ්‍රෙෂ් වෙලා වගේ එනවා ලිප්ස් ඔයාලා මේක කරලා ඉවර වෙලා තියෙනවා නම් ලිප් බාම් චුට්ටකුත් ඇප්ලයි කරගන්න. හරිද? මං ගාව නම් දැන් ලිප් බාම් එක නෑ. මොකද මං අද රෙකෝඩ් එක කරන්නේ අයියලාගේ ගෙදර. එතකොට මම ඕස්සගෙන ආවේ නැහැ. ලිප් බාම් එක ඇත්තේ බෝඩිමේ. ඔයාලා ලිප් බාම් චුට්ටකුත් ඇප්ලයි කරන්න. හරිනේ? එහෙනම් ඔන්න විදිහට ඔයාලත් ඒක try කරලා බලන්න. කරලා අනිවාර්යයෙන්ම රිසල්ට් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න. බයි බයි.